දන්නා දෙයක් ගැන නොදන්නා තැනකින් කතා කරන්න අදත් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා පහන්කි බණ්ඩාරනායක. ස්වභාවික පරිසරය සහ අංක විද්‍යාව ගැන ගැඹුරු සම්බන්ධතාවය ගැන කතා කරන්න. අයිබෝන් පහන්කි. අයිබෝන් කැලුම් අද අපි පරිසරයේ තියෙන ස්වභාව නිර්මාණයට අංක විද්‍යාව කොපමණ දුරට සම්බන්ධ වෙලා තියෙනවද කියලා අද අපි හඳුන්වා දෙන්න යන්නේ. හිතන්න ස්වභාවික පරිසරය ගැන දියඇලි, මල්, ගස්වල කොච්චර ලස්සනද? ඇත්ත පහන්කි. ඒ වගේ පරිසරයක් දකින්නත් කෙනෙක්ට වාසනාවක් තියෙන්න ඕනේ. කියන්නකෝ ඔයාගේ කතාව. මං කියාගෙන ආවේ කැලුම් මේ පරිසරයේ ස්වභාවයේ සුන්දරත්වය. අපි දන්නවා ස්වභාවයේ කිසිම දෙයක් අහඹ ලෙස සිදු වෙන්නේ නැහැ. දින 7කින් සතියක්, මාස 12කින් වසරක් සම්පූර්ණ වෙනවා. මේ සියල්ල අංක. මේ අංක මිනිස්සයා හදපු අංක නෙමෙයිනේ. අංක කියන්නේ විශ්වයේ තියෙන ගැඹුරුතම සංඥා භාෂාවක්. ගොඩක් දෙනා අංක විද්‍යාව එක එක විදියට අර්ථ දක්වනවා. ඔයා දන්නවා ස්වභාව ධර්මය හැම වෙලේම චක්‍රාකාරව ගමන් කරනවා. උදේ, දවල්, සවස, රාත්‍රිය. උත්පත්තිය, වර්ධනය, අවසානය, නැවත උත්පත්තිය. පහන්කි එතකොට ඔයා මේ කියන්නේ ස්වභාවික පරිසරයේ සිදුවෙන සියලුම දේ අංක එක්ක සම්බන්ධයි කියලාද? ඔව්, මේ හැම එකක්ම නිශ්චිත අංක රටාවක්. මල් පිපෙන්නේත් නිශ්චිත අංක රටාවකට. පත්‍ර විහිදෙන්නේත් සමතුලිතභාවය රකින්න පුළුවන් අංක රිද්මයකට. චන්ද්‍රයාගේ සම්පූර්ණ චක්‍රය දින 28යි, 2යි, 8යි, මූලාංකයකට ගත්තාම 1යි. ඒ කියන්නේ නැවත ආරම්භයයි. සෑම දවසකම දවසේ නිමාව රාත්‍රී 12න් අවසන් වුණත් නව දවසක උදාව රාත්‍රී 12න් පසුව එන මිනිත්තුවේදී නැවත ආරම්භ වෙනවා. කොහොම වුණත් මේ හැම එකක්ම අංක. සමහර සිදුවීම් නිශ්චිත වේලාවලටත් සිදු වෙනව නේද පහන්ති? කැලුම් ඔයා කිව්වා වගේ මුහුදු ජලය ඉහළ පහළ යන්නේ ඔයා ඔය කිව්ව නිශ්චිත වේලාවන් වලට. මුහුදු ජලය ඉහළ පහළ යන්නේ තරංග හරහා. ඒ තරංග අපි අංකවලට ගණනය කරනවා. ඒ තුලින් ශබ්ද තරංගවල හැඩය අංක තුලින් අපි හඳුනා ගන්නවා. ඒකයි කැලුම් මම කිව්වේ මේ හැම එකක්ම අංක කියලා. ඇත්තරම පහන්කි ඔයාගේ මේ පැහැදිලි කිරීමෙන් ස්වභාව ධර්මය හා අංක විද්‍යාවේ සම්බන්ධයේ ගැඹුරුකම කොච්චර වටිනවද කියලා මට හිතෙනවා. ඒ කියන්නේ පහන්කි ඔයා මේ පැහැදිලි කරපු දේ කෙනෙකුට මතක් කිරීමක් වෙන්නත් පුළුවන්. තවත් බොහෝ දෙනෙකුට අලුත් දෙයක් වෙන්න පුළුවන්. Pure Life Readers හැමදාම වගේ දන්නා දෙයක් ගැන නොදන්නා තැනකින් කතා කරන්නේ ඒකයි. අංක විද්‍යාව කියන්නේ කැලුම් ඒ අංකවල තියෙන ශක්තිය තේරුම් ගන්න පුළුවන් විද්‍යාවක් කියලා ඔයා දන්නවනේ. ඒ ශක්තිය ස්වභාවය තුළ නිශ්ශබ්දව කතා කරනවා. අපිට ඇහෙන්නේ නැහැ. නමුත් අපිට දැනෙනවා. මනුෂ්‍යයා කියන්නේ ස්වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක්. අපේ හෘද ස්පන්දනය වන වාර ගණන, අපි හුස්ම ගන්න වාර ගණන වගේම අපේ උපන්දිනය මේ සියල්ල ස්වභාවයේ අංක රිද්මයට බැඳිලා තිබෙන්නේ. ඒ නිසාම අංක විද්‍යාවෙන් මනුෂ්‍ය ජීවිතය කියවන්න පුළුවන්. ස්වභාවය, අංක, මනුෂ්‍ය ජීවිතය මේ තුනම වෙන්වෙන් දේවල් නෙමෙයි. මේ තුනම එකම රිද්මයකට, එකම ශක්තියක විවිධ හැඩ. ඒ නිසා ස්වභාව ධර්මය, ස්වභාවික පරිසරය තේරුම් ගන්න ඔයාට අංක ඕනේ. අංක තේරුම් ගන්න ඔයාට ස්වභාවය බලන්න ඕනේ. එන්න මේ අංකවල විශේෂත්වය දකින්න. මෙච්චර කල් හිතුවේ අංක 1 ඉඳන් ඉදිරියටනේ. හිතුවේ නෑ නේද මේ අංකවල මෙච්චර සැඟවුණු රහස් තියෙනවා කියලා. හරිම රසවත් පහන්කි. ඇත්තරම අංක විද්‍යාවයි ස්වභාවික පරිසරයේ බැඳීම. අංක විද්‍යාව ගැන කතා කරන අනිත් කිසිම කෙනෙක්ගෙන් මම මේ විදියට අහලා නැහැ. ඇත්තටම මම අහලා නැහැ මේ වගේ අර්ථවත් විස්තර කිරීමක්. ඇත්තටම පහන්කි ඔයාලට තව ගොඩක් දේවල් කියන්න ඇති නේද? කැලුම් අපි ස්වභාවික පරිසරයේ ඉන්නකොට අපිට විවිධ සතුන්ගේ ශබ්ද ඇහෙනවා. මේ හැම සතෙක්ම එකම විදියට ශබ්ද කරන්නේ නැහැ. ශබ්ද කරන වාර ගණන වෙනස්. සමහර සතුන්ගේ ශබ්ද කරන වාර ගණන එකතු කරලා අපේ මුතුන් මිත්තන් ඒකේ හොඳ නරක කියනවා. දැන් තේරෙනව නේද? මේ අංක ස්වභාව ධර්මයත් එක්ක බැඳිලා ඉන්නේ කියලා. කැලුම් තව පොඩි දෙයක් තියෙනවා කියන්න. අපේ ඊළඟ කණ්ඩායමට සිසුන් බඳවා ගැනීම සිදු කරමින් පවතිනවා. අපේ පන්තිවලට සහභාගී වෙලා මනුෂ්‍ය ජීවිතයක් ගැන කියවන්න ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. මම කැමතියි මේ වීඩියෝ එක සම්බන්ධව comments බලන්න. Pure Life Readers අපි
දන්නා දෙයක් ගැන නොදන්නා තැනකින් කියවමු. එන්න අපි ආ සම්බන්ධ වන්න. ඔයාගේ සම්පූර්ණ ජීවිතේම කියවන්න. ඔයා උපන් දවසේ සිට ඔයාගේ අවසන් කාලය දක්වා ජීවිතයේ ඇති අභියෝග මොනවද? ඒ අභියෝග ඔයාට ජය ගන්න පුළුවන්ද? ඔයාගේ ජීවිතේට එන ලෙඩ රෝගත් ඔයාට අභියෝගයක් නේද? අපි මේ ලෙඩ රෝග කල්තියා දැනගත්තාම අපිට මේ ලෙඩ රෝග වලින් වැළකී ඉන්න පුළුවන් නේද? ඒකයි අපි හා සම්බන්ධ වෙන්න කියන්නේ. ජීවිත විග්‍රහය ඇතුළු තවත් බොහෝ සේවාවන් Pure Life Readersලා ලබා දෙනවා. කතා කරන්න මේ අංකයට 077යි 500යි 58යි 32. එසේනම් මෙවැනි අරුත්බර වැඩසටහනකින් නැවතත් හමු වෙමු. Good news. මම කැලුම්.